සුබ දවසක් දරුවනේ. අද අපි කතා කරන්නේ 8 ශ්‍රේණියේ සිංහල භාෂාව හා සාහිත්‍ය පෙළ පොතේ 14 වෙනි පාඩම වන කතරගම පුදබිම කියන පාඩමට අදාළ අවබෝධය ලිඛිත අභ්‍යාස වලට පිළිතුරු ටික තමයි අද සාකච්ඡා කරන්න සූදානම් වෙලා ඉන්නේ. අවබෝධය පළවෙනි ප්‍රශ්නය. කතරගම දෙවියන් සඳහා යෙදෙන නම් දෙකක් පාඩමෙන් නුපුටා ලියන්න. ඒකට අපිට ලියන්න පුළුවන් කතරගම දෙවියන් සඳහා බරණෙත ශරවණ බව යන නම් යෙදේ. අංක 2 දේවාලයේ ප්‍රවේශ දොරටුවේ ස්වරූපය විස්තර කරන්න. පිළිතුර දේවාලයේ ප්‍රවේශ දොරටුව පිත්තල කැටයමින් අලංකාර කළ විශාල උළුවස්සකින් යුක්තය කියලා පිළිතුර ලියන්න පුළුවන්. අංක 3 දේවාලයේ තේවාකරුවන්ගෙන් දෙදෙනෙකු නම් කරන්න. පිළිතුර තමයි දේවාලයේ තේවාකරුවන් කපුරාල ආලත්ති අම්මාවරු යන අයය. අංක 4 බස්නායක නිලමට පැවෙන්න රාජකාරිය දක්වන්න. පිටක ලියන්න පුළුවන් දේවාලය සම්බන්ධ පත්කිරීම, වැටුප් දීමනා, නින්දගම් පරිපාලනය, ආදායම එකතු කිරීම, දේවාලයේ පරිපාලනය ආදිය ඉටු කරයි කියලා පිළිතුර ගොඩනගන්න පුළුවන්. කාවාඩි පූජා විධි 5 නම් කරන්න. ඒකට කාවාඩි පූජා විධි 5 නම් පරවි කාවාඩි, භක්ති කාවාඩි, ගිනි කාවාඩි, කිරි කාවාඩි, මත්ස්‍ය කාවාඩි වශයෙන්ි. අංක 6 කතරගම දේවාලයේ පැවැත්වෙන උත්සව 3 නම් කරන්න. ඒකට උත්තරේ තමයි නානුමුර මංගල්‍යය, ඇසළ පෙරහැර මංගල්‍යය, කණු කපන මංගල්‍යය, පෙදාන උත්සව 3 වේ. අංක 7 කතරගම දේවාලය ආශ්‍රිතව සිදු කෙරෙන පුද සිරිත් දෙකක් හඳුන්වන්න. එකට පිළිතුර මුළුතැන් බෑම, කාවාඩි පූජාව යන පුද සිරිත්ය. ඊළඟට ලිඛිත අභ්‍යාසය පහත දැක්වෙන වචන සඳහා සමාන පද පාඩමෙන් උපුටා දක්වන්න. අංක 1 තනතුර. එකට අපිට ලියන්න පුළුවන් නිලදරණවුන්, නිලදරණවුන්. වස්ත්‍ර ඇඳුම්, ප්‍රමුඛතම ප්‍රධාන, කුස්සිය මුළුතැන්ගෙය, දොරටුව වාහල්කඩ, රුව රූපය, කාමරය ගබඩාව, කටයුතු කාර්ය. මේ විදිහට තමයි අද පිළිතුරු ටික අපි සාකච්ඡා කරලා අවසන් කරන්නේ. තවත් දවසක තවත් පාඩමකින් හමු වනකම් ඔබට සුබ දවසක්.